මගේ බබාගේ මාස 4 දුන්න වැක්සින් එකේ වීඩියෝ එක ගැන පුංචි අප්ඩේට් එකක් දෙන්න හිතුවා. මුලින්ම කියන්න ඕනේ මම ડોක්ටර් කෙනෙක්වත් නර්ස් කෙනෙක්වත් නෙවෙයි. මම දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් විතරයි. ඉතින් අපි මුලින්ම දැන් රජේ මාස 2 4 6න් බබාලට පෙන්ටා කියලා වැක්සින් එකක් දෙනවානේ. එතකොට ඒකත් එක්ක ඕරල් ඩ්‍රොප් එකක් විදිහට පෝලියෝ එක දෙනවා. එතකොට අපි දැන් ප්‍රයිවට් දෙනවනේ හෙක්සා කියලා වැක්සින් එකක්. කියන්නේ මෙන්න මේක. මේකට අර රජයෙන් ඕරල් ඩ්‍රොප් එකක් විදිහට දෙන පෝලියෝ එක මෙන්න මේකට ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒක නිසා මේකට මේ ඔයාලා බබාලට දුන්නේ මෙන්න මේක විතරක්ම නම් මේකට අර මගේ බබාට දුන්නා වගේ ඔයාලගේ බබාලට ඕරල් ඩ්‍රොප් එකක් වෙනම දෙන්නේ නැහැ. මේක එකට ඉන්ක්ලූඩ් වෙලා තියෙන නිසා. ඊට පස්සේ දැන් මේ ප්‍රධාන වැක්සින් එකනේ. ඊට අමතරව මාස 2 4 6 බබාලට ප්‍රයිවට් දෙන්න පුළුවන් තව වැක්සින් දෙකක්. එකක් ඕරල් ඩ්‍රොප් එකක් අනික වැක්සින් එකක්. ඉතින් මෙන්න මේක තමයි අනිත් වැක්සින් එක. නියමුකකල් වැක්සින් එක. නියුමෝනියාවට, මොළේ පටක ප්‍රදාහයට, ඒ වගේම කන් ආශ්‍රිත ආසාදන වළක්වන්න තමයි මෙන්න මේ වැක්සින් එක දෙන්නේ. ඊට පස්සේ මෙන්න මේක. රොටරික්ස් එක. මෙන්න මේක තමයි මගේ බබාට අර ඕරල් ඩ්‍රොප් එකක් විදිහට දුන්නේ. මෙන්න මේක. ඉතින් මම බබාට මාස 2 වැක්සින් එක දෙන්න ගිය වෙලාවේ ඒ පීඩියාට්‍රිෂන් කිව්වා මෙන්න මේක තමයි හෙක්සා එක තමයි රජයෙන් දෙන්නේ නැත්නම් ප්‍රයිවට් දෙනවා නම් දෙන්න ඕන ප්‍රධානම වැක්සින් එක මේක. හැබැයි මෙන්න මේ දෙකක් දෙන්න පුළුවන්. මේක අනිවාර්ය නැහැ. පුළුවන් නම් මෙන්න මේක ගොඩක් වැදගත් කියලා කිව්වා. අපි බබාට මික්ස් ෆීඩ් කරනවා නම් ඒ වගේම බබා ෆෝමියුලා විතරක් බොන බබෙක් නම් මෙන්න මේක දෙන්න කියලා කිව්වා. මොකද අපි දැන් මව් කිරි දෙනකොට කෙලිම අපෙන් දෙනවනේ. ඉතින් එතකොට විස බීජයන් තියෙන බැක්ටීරියා විස බීජයන් තියෙන මේවා එක අඩුයි. හැබැයි අපි දැන් අර බෝතල් සෝදලා බෝතල් සෝදන විදිහෙන් බෝතල් තම්බන විදිහෙන් එතකොට අපි වතුර උණු කරන එකෙන් ඒ මොනවා හරි වලින් බබාට මොනවා හරි විස බීජ බැක්ටීරියා වගේ මොනවා හරි දෙයක් ගියොත් එන්න ඒක වළක්වන්න පුළුවන් කිව්වා මෙන්න මේකට. ඒක නිසා බබා ෆෝමියුලා විතරක් බොන බබෙක් හරි මික්ස් ෆීඩ් කරන බබෙක් නම් අනිවාර්යෙන් මෙන්න මේක දෙන්න කියලා තමයි මට කිව්වේ. ඉතින් මේක තමයි බබාලගේ වැක්සින් ගැන මට ඔයාලට කියන්න තියෙන පුංචි විස්තරේ. එහෙනම් බොහොම ස්තුතියි ඔයාලට.